Hi යාළුවනේ, welcome back to my YouTube channel Hiru Sandu Vlogs. අපි යනවා යාල. ඇත්තටම කිව්වොත් ඒක නම් wow නියමයි. යාල කියලා කියන්නේ අපේ රටේ විශාලතම මම හිතන්නේ දෙවනියට විශාලතම සත්‍ය උද්‍යානය. ඒ වගේම මේ යාල නම් යන්නේ ගොඩක් අය හරි අමුතු අත්දැකීමක් ලබා ගන්න. විශේෂයෙන් සත්තු බලන්න, ඒ වගේම ඒ ස්වභාව ධර්මයේ අසිරිය විඳින්න. ඒ වගේම ඔය යාල යන ගොඩක් අය කැමති මේ අර කොටියා වලහ වගේ සත්තු බලන්නත් එක්ක තමයි මේ යාල යන්නේ. ඊට අමතරව ඔය අලියා, ගෝනා, ඔය මීමින්න කියන සත්තු, ඒ වගේම කුරුල්ලෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ යාල සත්වෝද්‍යානයේ. අපිට දැනගන්න ලැබුණු විදියට නම් කුරුළු විශේෂ 215ක් ඊට වැඩි ප්‍රමාණයක් වගේ ඉන්නවලු. ඉතින් අපි මේ අපේ මේ ජීප් එකක් අරගෙන මේ කට්ටියත් එක්ක යන ගමන් තමයි ඉන්නේ. යාල කොහොමද කියන එක ඒ අපූර්වත්වය විඳ ගන්න. ඔන්න ඉතින් අපිට ඉස්සෙල්ලම අලි පැංචෙක් හම්බුණා. ඉතින් අපි දැකලා චුට්ටක් මේ කැලේ අස්සට රිංගුවා. ඉතින් අපි එයාගේ ෆොටෝ එකක් ගත්තා. ඔන්න ඔයාලත් බලන්නකෝ. ඔන්න ඔය යන අතරතුරේ අපිට හම්බෙනවා මේ ඔන්න ඔය වැව. මං හිතන්නේ ඔකට කියන්නේ ගෝනගල වැව කියලා. ඉතින් මේ අපි ගියපු දවස්වල නම් ටිකක් පෑවිල්ලක් වගේ තිබුණා. ඉතින් ඒ නිසා ඒ වැවට ඒ මීමින්නෝ ඒ වගේ සත්තු ඔය කුළු හරක් වගේ ඒකවල එනවා වතුර දිය බොන්න. ඉතින් ඔය බලන්නකෝ අපිට හම්බුණා ලස්සන යාළුවෝ ටික. ඒ වගේම දෙන්නෙක් එතන රණ්ඩුවක්. ඔය අපිට මුවා, මීමින්නා, ගෝනා කියන සත්තු ටිකක් තමයි අනේ ඔය ඔතන ඉන්නේ. හරිම ලස්සනයි නේද? ඒ වගේම මේ යාල ගැන කිව්වොත් මේ නැගෙනහිර පළාතෙත් කොටසක් තියෙනවා මේ යාල උද්‍යානයේ. වගේම මේ දකුණු පළාතෙත් කොටසක් විහිදී තියෙනවා කියලා තමයි මේ අපිට දැනගන්න ලැබුණේ. ඉතින් ඔය ඉන්නේ කිමුල් රාජයෙක් බලාගෙන බලන්නකෝ. ඒ වගේම ඔය ඉන්නේ මේ කුළු මී හරක් ඉන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඔය රංචුවක් ඉන්නවා. උතන ගොඩාක් සත්තු හිටියා. එයාලා ඉතින් අර මේ වතුර තිබහට ඇවිල්ලා ඔන්න අපිට මුහුණ දුන්න සුදුවීමක් තමයි ඔය තියෙන්නේ. අලියෙක් ආවා. ඉතින් මට හරියට ඒක කැප්චර් කරගන්නත් බැරි වුණා. මේ ජීප් ටිකක් පොලිමට ඇවිල්ලා මේ අපේ ඒ අලි පැංච අපේ ජීප් එක ළඟට ආපු වෙලාවක් ඔය. මේ ඉතින් හරිම සුන්දර අත්දැකීමක්. ඉතින් අපි ඒක විඳගත්තා. ඉතින් හිතනවා ඔයාලත් මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා ඔය මුව පැටියේ. ඉතින් මේ හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් විවේකීව ඉන්න වෙලාවක යන්න යාල. එහෙනම් අදට ගිහින් එන්නම් යාළුවනේ. සුබ දවසක්.